දවසක් මම වීඩියෝ එකක් කරන්න කිසිම අයිඩියා එකක් නැතුව එහෙට මෙහෙට ඇවිද හිටියා. එතකොටම මෙන්න මේ අහගන්නකො කතාව. ඒයි නෙතු. ඒයි මේ අහනවා මම උඩ. චුට්ටක් බලන්න. මේ කවුද මේ? කවුද කියලා බලාගන්න පුළුවන් මේ. කවුද අනේ? ඔය මොකෙද්ද? මම පිටසක්වල ජීවි. පිටසක්වල ජීවිය? දැන් කියනකො මොකටද මේ පෘථිවියට ආවේ කියලා? මම ලොක්කටත් හොරින් පෘථිවිය වල යන්නයි ආවේ. ලොක්කට හොරේ? අනේ මේ දැන් මොකද්ද වෙන්න ඕනි මගෙන්? මට පෘථිවිය මතක් වෙන මොනවා හරි හදලා දෙන්න. පෘථිවිය මතක් වෙන්න? නිර්මාණයක්? චුට්ටක් කොහම ඉන්නකෝ. අක්කලා හදලා දුන්නා පිටසක්වලට රැගෙනවා. මම ටක්ගාලා හදලා දෙන්න. නේ පෘථිවිය මතක් වෙන්න මොකද්ද මං හදන්නේ? මට අයිඩියා එකක් ආවා. කොහොම කලින් කියලාකෝ මේ පාටවල දෙකෙන් මොකක්ද ඕනි කියලා. කහ පාට. කහද? ඉතින් යාළුවනේ මම මේ ඔක්කොම මේ කඩ හිටන් මාක් කරගන්න ඉතින් යන්නේ. මාක් කරලා ඒ ටික කපාගෙන මේ යටින් තියෙන සුදු පාට A4 කොලේ මං අලව ගන්නවා. ඉතින් මට චුට්ටක් වැරදුනා. ඊට පස්සේ හාපහු වෙන කෑල්ලක් අරගෙන ඇඳා. ඕන බලා ගන්න දැන් මං ඒක අලවන්නයි යන්නේ. ඒ නෙතු කියවෙන්නේ නැතුව වොයිස් දෙන්නේ නැතුව මෙතන ටක්කල හදනවා. නැත්නම් මම පිටසක්වලට අරගෙන යනවා. දන්නවනේ මගේ හැටි. හරි අනේ ඔච්චර තරහ ගන්න ඕනේ නෑ නේ. ඉතින් ඒකට ඉන්න මං ටක් ගාලා හදලා දෙන්නම්. කොහෙද යන්නේ? මේකත් අරගෙන යන්න. ආයෙනම් මට කරදර කරන්න එන්න එපා. හරිද? ඔයත් එක්ක මාත් එක්ක. ඒ මොකටද? දැන් මම මේක හදලා දුන්නානේ. බලන්න. බලන්න එක්කන් යන්න. හප පෘථිවියට ගෙනත් දානවද? එහෙනම් මමත් එන්නම් ඔයත් එක්ක යන්න. යන්. එහෙනම් යාළුවනේ මමත් පිටසක් වලට ගිහිල්ලා එන්න.